දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමක්. ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීම සඳහා බදු ගෙවන්නන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා උපදෙස්. ආදායම් බදු වාර්තා මාර්ගගත ක්‍රමයට ගොනු කිරීම සඳහා පුද්ගලයෙකු සතුව බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් සහ මුරපදයක් තිබිය යුතුයි. ඔබ බදු ගෙවීමට ලියාපදිංචි වී ඇත්නම් ඔබ දැනටමත් බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් තිබිය යුතුයි. ඔබ පළමුව මුරපදයක් ලබාගත යුතුය. ඔබ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඔබගේ ඊමේල් ලිපිනය ලියාපදිංචි කර නොමැතිනම් ci@ird.gov.lk වෙත ඊමේල් පණිවිඩයක් යැවීමෙන් හෝ ඔබට ළඟම ඇති දේශීය ආදායම් කාර්යාලයට පැමිණීමෙන් මුරපදයක් ලබාගත හැකි. ඔබ දැනටමත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඔබගේ ඊමේල් ලිපිනය ලියාපදිංචි කර ඇත්නම් දෙපාර්තමේන්තුවේ සේවාවන් වෙත ප්‍රවේශවීමෙන් ඔබට පහසුවෙන් මුරපදයක් ලබාගත හැකි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවා හරහා මුරපදයක් ලබා ගැනීමට www.ird.gov.lk වෙත පිවිසෙන්න. ඔබ කැමති භාෂාව තෝරන්න. සේවාවන් යටතේ ඇති සේවාවන් වෙත පිවිසීම තෝරන්න. සේවාවන් ඔස්සේ මුරපදයක් ඉල්ලා සිටීමට පින් අංකයක් සඳහා ඉල්ලීම මත ක්ලික් කරන්න. අයදුම්පත පුරවා සබ්මිට් බටන් එක ක්ලික් කරන්න. ඔබගේ ලියාපදිංචි ඊමේල් ලිපිනයට ඉක්මනින් මුරපදයක් ලැබෙනු ඇත. මේ සම්බන්ධයෙන් ඔබට වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් 1944 අංකය අමතන්න. නැතිනම් www.ird.gov.lk වෙබ් අඩවියෙන් හෝ ආසන්නතම දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලයෙන් වැඩි විස්තර ලබාගත හැකිය. ආදායම් බදු වාර්තාව මාර්ගගතව ඉදිරිපත් කිරීම පිළිබඳ සූදානම් විය යුතු ආකාරය පිළිබඳ දැනගැනීමට අවශ්‍ය නම් ඊළඟ වීඩියෝව බලන්න. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමක්.